සුබ දවසක් ඔයාලා සියලු දෙනාට. අද අගෝස්තු 13 වෙනි බ්‍රහස්පතින්දා. අද මගේ වීඩියෝ එකේ මම ඔයාලට අරන් එන්නේ බ්‍රහස්පතින්දා මගේ දවස ගෙවුන හැටි. ඉන්දියාවේ නිදහස් දිනය වෙනුවෙන් බැංගලෝර් සිටි එකේ ලාල්බාග් කියන පාක් එකේ විශේෂ මල් ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඉතින් අපි හිතුවා අද දවස ඒ පාක් එකේ ගත කරන්න. ගෙදරිනුත් කෑම හදාගෙන තමයි අපි පාක් එකට යන්න හිතුවේ. ඒ වගේම අපි රෑට ඩිනර් එකකට එළියටත් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් යාළුවෙනි වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔයාලට ලස්සන දේවල් අද බලා ගන්න පුළුවන්. උදේම නැගිටලා ගෙදර වැටික් කරලා මම උදේ කෑමයි දවල් කෑමයි හදන්න ගත්තා. මම මේ අද හදන්නේ දවල් කෑමට එළවලු බිරියානි එකක්. එළවලු බිරියානි එක හදාගන්න අවශ්‍ය කලමන ටික මම ඔයාලට කියන්නම්. වම්බටු, අල, කැරට්, බෝංචි, බෙල් පෙපර්, අමුමිරිස් කරල් 3ක්, කර්ඩ් කෝප්පයක්, පොඩිට කපාගත්ත කොත්තමල්ලි කොළ, පොඩිට කපාගත්ත තක්කාලි ගෙඩි 3ක්, ඒ වගේම රටලුණු ගෙඩි 3ක් හීනෙට ලියාගෙන තලාගත්ත ඉඟුරු සුදු ලුණු පේස්ට් එක, කරපිංචා, එනසාල්, කරාබු නැටි, කුරුඳු කොළ, ඒ වගේම මම මෙතන අරන් තියෙනවා බාස්මති හාල්. මම බාස්මති හාල් හොදලා විනාඩි 20ක් පෙඟෙන්න තියලා ඊට පස්සේ වතුර ටික පෙරලා තමයි මේ තියෙන්නේ. තව පහේ තෙල් ඒ වගේම ලුණු අවශ්‍යයි. මුලින්ම මම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරලා ඒකට තව ගී තේ හැඳි දෙකක් විතර එකතු කර ගන්නවා. තෙල් ටික රත් වෙනකොට සූදුරු තේ හැඳි භාගයක් වගේ එකතු කර ගන්නවා. සූදුරු ටික තෙලෙන් බැදෙනකොට කපාගත්ත රටලුණු ටික එකතු කරලා රටලුණු ටික රන්වන් පාට වෙනකන් තෙලෙන් බැද ගන්නවා. රටලුණු ටික රන්වන් පාට වුණාට පස්සේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරනවා. ඉඟුරු සුදු ලුණු ටික තෙලෙන් පොඩ්ඩක් ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ මම තක්කාලි එකතු කරලා ලුණු ටිකක් එකතු කරනවා. තක්කාලි ටික මම හොඳින් තෙලෙන් ටෙම්පරාදු කරගන්නවා. තක්කාලි ටික හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ මම කරපිංචා, කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි, ස්ටාර් ඇනිස් ඒ වගේම බේ ලීව්ස් දාලා ඒ ටිකක් චුට්ටක් තෙලෙන් ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ බිරියානි එකට මම පහේ දා ගන්නවා. මම දාන්නේ සූදුරු කුඩු, කොත්තමල්ලි කුඩු, මිරිස් කුඩු, කහ කුඩු ඒ වගේම සම්බාර කුඩු ටිකක්. ඔයාලට කැමති නම් බිරියානි මසාලා එකතු කරගන්න පුළුවන්. පහේ ටික හොඳින් මිශ්‍ර කරලා ඊට පස්සේ මම වතුර ටිකක් එකතු කරගන්නවා. තෙල් වලට පහේ දැම්මහම පහේ ටික ඉක්මනින් පිච්චිලා ගිහිල්ලා ඒවැය තියෙන සුවඳ, රසය, ගුණය නැති වෙනවා. ඒ නිසායි ටක් ගාලා මේ පහේ ටික තෙල් වලට එකතු කරාම වතුර ටිකක් අපි එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මම කැරට්, බෝංචි, අල එකතු කරලා ඒ ටිකත් තෙලෙන් චුට්ටක් ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ බෙල් පෙපරුයි වම්බටු ටිකයි එකතු කරගන්නවා. ඒ ටිකත් චුට්ටක් විතර තෙලෙන් ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ ලිපේ ගින්දර හොඳටම අඩු කරගෙන කර්ඩ් ටික එකතු කරගන්නවා. හොඳට මතක තියාගන්න කර්ඩ් එකතු කරනකොට ලිපේ ගින්දර මේ අඩුවෙන් තියාගන්න. කර්ඩ් එක එකතු කරලා විනාඩි 5ක් 10ක් ගියාට පස්සේ ගින්දර ටික වැඩි කරගන්න. ඊට පස්සේ මම අමු මිරිස්, කොත්තමල්ලි එකතු කරනවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම කාශ්මීරි චිලි ටිකක් එකතු කරගන්නවා. කාශ්මීරි චිලි වලින් බිරියානිකට ලස්සන පාටක් එනවා. ඊට පස්සේ හාල් ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ හාලුයි එළවලුයි තැම්බෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න. මම එකතු කරගන්නේ උණු වතුර. වතුර ප්‍රමාණය දැන් ප්‍රෙෂර් කුකර් එක තියෙනකොට හාල් කෝප්පයක් ගත්තොත් අපි වතුර කෝප්ප එකහමාරක් ගන්න ඕන. අපි සාමාන්‍ය භාජනයක මේ බිරියානි එක හදනවා නම් හාල් කෝප්පෙට වතුර කෝප්ප දෙකක් දෙකහමාරක් විතර යනවා. සමහරක් හාල් වල හැටියට තමයි ඒක මේ තීරණය වෙන්නේ.
වතුර එකතු කරාට පස්සේ පොඩ්ඩක් ලුණු චෙක් කරලා බලන්න. ලුණු මදි නම් මේ වෙලාවේ ලුණු ටිකක් එකතු කරගන්න. මටත් ලුණු ටිකක් මදි වගේ. ඒ නිසා මම ලුණු එකතු කරා. ඊට පස්සේ ප්‍රෙෂර් කුකර් එක පියණින් වහලා ගින්දර හොඳටම වැඩි කරලා එකපාරක් විසිල් එකක් වැදුනට පස්සේ ගින්දර චූට්ටක් අඩු කරලා දෙවෙනි විසිල් එක වැදුනට පස්සේ ලිප ඕෆ් කරන්න. දැන් මම මේ හදන්නේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රසිද්ධ උදේ කෑමක් වන පුලියෝගරේ. අවශ්‍ය ද්‍රව්‍ය ටික බලමු. සුදුවත්, කරපිංචා, වියලි මිරිස්, කොත්තමල්ලි කොළ. තව මේකට මේ දාන විශේෂ මසාලා එකක් තියෙනවා. මේ මසාලා එක මම හදන හැටි ඔයාලට කියන්න. ඒ වගේම බෙදගත් රටකජු, සූදුරු, අබ මුලින්ම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ සූදුරුයි අබයි එකතු කරන්න. සූදුරුයි අබයි තෙලෙන් බැදුනට පස්සේ බෙදගත් රටකජු ටික එකතු කරලා මම අර කිව්ව විශේෂ මසාලා එක එකතු කරන්න ඕනේ. ඊට පස්සේ වතුර ටිකක් එකතු කරලා හොඳින් කලවම් කරගෙන ඊට පස්සේ බත් එක එකතු කරලා හින් සැරේ බත් ඇට පොඩි නොවන විදිහට කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී අවශ්‍ය ප්‍රමාණයට බත් එකට ලුණුත් එකතු කරගන්න. මේ බත් එක හරිම රසයි. ඒ වගේම හදා ගන්නත් හරිම ලේසි. මේ බත් එක හදනකොට එකතු කරගන්නේ මසාලා එක මම වෙනම වීඩියෝ එකකින් මේ මසාලා එක හදන හැටි ඔයාලට අරන් එන්නම්. අද මම මේ බත් එකට එකතු කරපු මසාලා එක මම ගෙදර හදපු එකක් නෙමෙයි. ඒක මම කඩෙන් ගත්ත එකක්. මම ගෙදර කොහොමද මසාලා එක හදන්නේ ඒ වගේම ගෙදරදී මසාලා එක හදාගත්තට පස්සේ අපි මේ බත් එක හදනකොට සියඹල විසත් එකතු කරන්න ඕන. දැන් රෙඩිමේඩ් පවුඩර් ගන්නකොට ඒකේ අර හැමදේම බුල් ගතිය ඒ ඔක්කොම ඒ පවුඩර් එකේ තියෙන නිසා මේ බත් එකට සියඹල විස එකතු කරන්න අවශ්‍ය නැහැ. දැන් ගෙදරදී හදනකොට මේ සියඹල විස අපි දාන්න ඕනේ. මම ඒ රෙසිපි එක වෙනම අරන් එන්නම්. ගෙදරදී මසාලා පවුඩර් එක හදලා මේ බත හදන්නේ කොහොමද කියලා. ලිප ඕෆ් කරන්න කලින් කොත්තමල්ලි කුළ ටික එකතු කරගන්න. මේ බත් එක කන්න පොල් චට්නි එකක් හොඳට ගැලපෙනවා. මම අද චට්නි හැදුවේ නැහැ. මම හිතුවා අද කර්ඩ් එක කනවා කියලා. මහත්තයාත් ආසයි කර්ඩ් එක කන්න. මේ බත් එක එහෙම චට්නි කර්ඩ් නැතුවත් කන්න පුළුවන්. කෑම ටික හැදුවට පස්සේ මම කුස්සිය එකතු වුණ භාජන ටික හේදුවා. මම මෙහෙම භාජන හොදන්න හරි ආසයි. උයන්න නම් මම ටිකක් කම්මැලි කෙනෙක්. ඒත් ඉතින් අපි උයන්න ඕනනේ. සීතල කාලෙට නම් භාජන හොදනකොට මේ එපා වෙනවා. මොකද වතුර ගොඩක් හීතලයිනේ. සීතල කාලෙට මට මේ වතුර ඇල්ලුවාම මගේ මේ ඇඟිලි පැලෙන්න ගන්නවා සීතල වැඩිකම නිසා. සීතල කාලෙට මම හෑන්ඩ් ග්ලව් දාගෙන තමයි භාජන හොදන්නේ. ඒ වුණාට ඒක මට හරි වදයක්. මට කොච්චර මං උත්සාහ කරත් මට ග්ලෝව්ස් දාගෙන මේ භාජන හොදන්න බෑ. මගේ අතින් ලිස්සනවා භාජනේ. අපි කලින් ගෙදර ඉන්නකොට නම් උදේට හවසට භාජන හොදන්න ගෑනු කෙනෙක් ආවා. මහත්තයා මේ අඬ ගැහුවා. මොකද මගේ අත්වල මේ ඇඟිලි පැලෙන නිසා වතුර ඇල්ලුවම සීතල කාලෙට මෙහෙ ඉතින් එහෙම කෙනෙක් හොයාගන්නත් නැහැ. භාජන ටික හොදලා ඉවර වෙලා ගෑස් ලිපත් හොඳට පිය දාලා පැන්ට්‍රි টොප් එකත් පිය දාලා මම කුස්සිය අතු ගාලා මොප් කරගන්නවා. ප්‍රෙෂර් කුකර් එකේ රස්නේ ගියාට පස්සේ මම පියන ඇරලා මේ විදිහට බිරියානි එක හැන්දි මිටෙන් පොඩ්ඩක් මේ විදිහට කලවම් කරනවා. ඒක හරි පරිස්සමෙන් කරන්න ඕනේ නැත්නම් අර බත් ටික මේ පොඩි වෙනවනේ. හැමදාම උයලා ඉවරුණාට පස්සේ මම ගෙට දුම් අල්ලනවා. ඒ වගේම කුස්සියට මෙන්න මේ විදිහට වතුර වලට සුවඳ ඔයිල් එකක් දාලා ඉටිපන්දමක් පත්තු කරලා තියනවා. මේ තමයි මම ගෙදරට මේ දුම් අල්ලන්න පාවිච්චි කරන හඳුන් කූරු වගේ තියෙන මේක කෝන් එක කියලා. මෙහෙට කියන්නේ මේකට දූප් කෝන් කියලා. ලංකාවේ මේවා තියෙනවද කියන මම දන්නේ නැහැ. සමහරක් විට දැන් ලංකාවේ ඇති. මොකද ලංකාවේ දැන් නැති දෙයක් නැහනේ.
ගෙට දුම් ටික අල්ලලා ඊට පස්සේ බාත් รู ම් හොත් දාලා මම වොස් දාගන්න කියලා හදන්නේ. සාමාන්‍යයෙන් අනිත් දවස්වලට මම වොස් දාන්න කලින් රෙදි හොදනවා. අද නම් රෙදි හොදන්නේ නැහැ මොකද එළියට යන්න ඉන්න නිසා. වෙනදාට මම කුස්සියේ වැඩ ටික ඉවර කරලා උදේ කෑම ගන්නවා. අද එළියට යන නිසා උදේ කෑම එකත් එළියේදී ගන්නවා කියලා තීරණය කරා. වොස් දාගෙන ඇවිල්ලා මම මේ කෑම ටික පැක් කරන්න කියලා හදන්නේ. මායි මහත්තයයි සෙනසුරාදාටයි ඉරිදටයි ගෙදරින් කෑම හදාගෙන ගිහිල්ලා දවසම එහෙම අපි එළිය ගත කරලා එනවා. ඒ තාත්තා ආවට පස්සේ නම් අපි එහෙම ගියේ නෑ. මොකද තාත්තව දාලා මේ ගිහිල්ලා ගොඩක් වෙලා එළිය අපිට ඉන්න විදිහක් නෑ. මොකද තාත්තා දැන් ගොඩක් වයසයිනේ. ඒ වගේම තාත්තව අරගෙන යන්නත් බෑ. තාත්තට එහෙම එළියට ගිහිල්ලා ගොඩක් වෙලා එහෙම ඇවිදින්න, එහෙම වාඩි වෙලා මේ ඉන්න අපහසුයි. මම ලංකාවට ගිය නිසා තාත්තා කොයිලා ගෙදර ගියා. තාම තාත්තා ආවේ නෑ. තාත්තා එනවා කිව්වේ 15 වෙනි සෙනසුරාදා. මම පිඟනුයි හැඳි මෙහෙම ප්ලාස්ටික් බෑග් එකකට දාගන්නවා. ඊට පස්සේ වතුර බෝතල් දෙකකුත් ගත්තා. අත හොදන්න හේකුයි, බොන්න හේකුයි. බොන්න වතුර පොඩි බෝතලයකට ගත්තේ කාර් එක යන වෙලාවට අවශ්‍ය වුණොත්. මගදී අපි බොන්න වතුර බෝතල් ගන්නවා. ටිෂු ඒ වගේම වෙනම මම ප්ලාස්ටික් බෑග් එකකුත් ගත්තා. මේ පොඩි ප්ලාස්ටික් බෑග් එකේ තියෙන ටිෂු. මගේ හොට් පොට් එකේ ලොක් එක මේ හරියට තද වෙන්නේ නැහැ. ඇයිද මන්ද මං හිතන්නේ දැන් ගොඩ කාලෙකින් පාවිච්චි කරපු නැති නිසා වෙන්නේ නැති. ලොක් එක මේ හරියට මේ තද වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ හොට් පොට් එක බෑග් එකට දාගත්තා. මොකද මට බයයි එල්ලගෙන යන හදිස්සි හරි ලොක් එක මේ වෙලා මේ වැටුනොත් කියලා. කෑම ටික පැක් කරගෙන ඉවරයි. දැන් අපි හදන්නේ ගෙදරින් පිටත් වෙන්න. ඉතින් යාළුවනේ අපි මේ ලාල්බාග් පාක් එකට යන ගමන් යාළුවනේ අද දවස අපි ගත කරපු හැටි සම්පූර්ණ වීඩියෝ එක ගෙන આવොත් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඒ නිසා මන් තීරණය කරා වීඩියෝ එක කොටස් දෙකකට ඔයාලට අරගෙන එන්න. යාළුවනේ මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ලාල්බාග් පාක් එක. ඒ වගේම ලාල්බාග් පාක් එකේ තිබ්බ මාන ප්‍රදර්ශනය, අපි ඩිනර් එකට ගිය රෙස්ටුරන්ට් එක. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් දේවල් වලින් පුංචි එකතුවක් මම මේ ඔයාලට පෙන්වන්නේ. එහෙනම් යාළුවනේ මම යන්න කියලා හදන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.